මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති පෙරේදා සවස 6:30ත් 7ත් අතර කාලයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාර පරිශ්‍රය තුල වෛද්‍යවරයෙකුට සිදු වූ බරපතල ලිංගික හිංසනය පිළිබඳව දැන් මේ සභාවත් රටත් මේ වෙනකොට තොරතුරු දන්නවා. අපේ රටේ මෙවැනි ආකාරයේ ලිංගික හිංසනයන් දිනකට කිහිපයක්ම සිදු වුණත් මේ සිදුවීමට ඊට වඩා අවධානයක් සමාජයේ ඇති වුණා, කම්පනයක් ඇති වුණා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයන්ගේ සිට සියලුම කාන්තාවන් මේ පිළිබඳව යම් කම්පනයක ආතතියක ඉන්න බව මම දන්නවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් අපි මේකට බැරෑරුම් ලෙස සලකනවා. දැන් මේ සිදුවීම සිදු වෙලා පැය 36ක් ගත වෙන්නට මත්තෙන් පොලිසිය සමත් වුණා සැකකරු අත්අඩංගුවට ගන්න. මේ වෙනුවෙන් පොලිස්පතිතුමාගේ මෙහෙයුම යටතේ උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහත්මයාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් 5ක් කටයුතු කළා. ඊයේත් මේ පුද්ගලයා ඉන්නවයි කියන සැකසිත ප්‍රදේශයක් පොලිසිය ගිහිල්ලා පරීක්ෂා කරත් එතනදී අල්ල ගන්න බැරි වුණා. නමුත් අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා. දැන් පරීක්ෂණ සිදුවීමෙන් පවතිනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ඉතිහාසයේ සේයා සදෙවිමි ඝාතනය වගේ දේවල් වලදී ඒ කාලෙදී කොහොමද මෙවැනි දේවල් නාටකයක් හැටියට සිද්ධ වුණේ කියලා. නමුත් මේ සැකකරු එහෙම පැය 36ක් යනට කලින් අත්අඩංගු ගන්න පොලිසිය සමත් වුණා. ඊළඟට මෙවැනි සිදුවීමක් වුණාට පස්සේ ගරු සභාපතිතුමියනි සාමාන්‍යයෙන් අපේ රටේ සමාජ මාධ්‍යවල හැසිරීම පහුගිය කාලේ තරම් යහපත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසාම මම මාධ්‍ය අමාත්‍යවරයා හැටියට සියලුම මාධ්‍ය වලින් ඉල්ලීමක් කරා මේ සිදුවීමට වින්දිතෙක් බවට පත් වුණු මේ වෛද්‍යවරයාගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස මම ස්තුතිවන්ත වෙනවා සියලු මාධ්‍යවලට. මේ තාක් ඒ වගකීම ඒ මාධ්‍ය ආරක්ෂා කරලා තිබෙනවා. ඒ නිසා රටේ මම හිතනවා සමහර පළවෙනි වතාවට ඒ සියලු මාධ්‍යයන් මේ වින්දිතභාවයට පත්වෙච්ච තැනැත්තියගේ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන ආකාරයට කටයුතු කළා. ඉදිරියටත් ඒ ආකාරයටම ඒ මාධ්‍ය හැසිරෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම හිතනවා රජයක් හැටියට අපි ඒකට මැදිහත් විය යුතුයි, ඉල්ලීම කළ යුතුයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න සමාජයක මෙවැනි දේවල් යලි ඇති නොවන්නට නම් මේ මාධ්‍ය හැසිරීම තිබිය යුතු වන්නේ. ඒ වගේම ඊයේ දවසේදීත් අද උදෑසනත් රජයේ පාර්ශවය හැටියට දැන් මේ යම්කිසි ආකාරයකට කම්පණයට පත් වෙලා ඉන්න අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂාව ඔවුන්ට සුරක්ෂිතව ඇති කිරීම සඳහා විශාල මැදිහත් වීමක් කරා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන උතුරු මැද පළාතේ අපේ ආණ්ඩුකාරතුමා විශ්‍රාමික මහාධිකරණ මිනිසුරු වසන්ත ජිනදාස මහත්මයා ප්‍රමුඛ අපේ රාජ්‍ය නිලධාරීන් ඊයේ දවසේ තදත් සැලකිලි මහන්සියක් මේ වෙනුවෙන් දක්වලා තිබෙනවා. මම ඊයේ රාත්‍රියේ මේ ප්‍රදේශයට ගියා. අද උදෑසන ඉඳලා පුද්ගලිකව මෙයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ වගේම ඊයේ දවසේදී අපි උදේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂතුමිය සහ අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ප්‍රමුඛ කණ්ඩායමක් පිටත් කර හැරියා. ඒ අනුව මේ පවතින අඩුපාඩුකම් සොයා බලලා දැන් ඉන්න කණ්ඩායමට ආරක්ෂාව සැපයීම සඳහා කටයුතු සූදානම් කරලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම ගත්තොත් අනුරාධපුරය වගේ තැනක මේ ශික්ෂණ රෝහලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා සාමාන්‍ය වෛද්‍යවරු හෙදෙහෙදියන් මේ සේවය කරන අය සාමාන්‍ය පරිසරයක් යටතේ නෙමෙයි සේවය කරන්නේ. සමහර කෙනෙකුට විදේශීය පුහුණුව අවසන් වෙලා මේ වැඩ කරන එක තරම් පහසු නැහැ. ඔවුන්ට වෙනත් විකල්ප තිබෙනවා. යලි රට අතහැරලා යන්න පුළුවන්. නැත්නම් පුද්ගලික සේවයට එන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මේ අය මේ දුෂ්කරතාවයන් දරාගෙන කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ට සුව පහසු සුරක්ෂිත වටපිටාව නිර්මාණය කළ යුතුමයි. ඒ නිසාමයි අපි රජයක් හැටියට මේකට විශාල වශයෙන් මැදිහත් වීමක් කරේ. ඉතින් මෙතනදී අපි හඳුනාගත්ත අඩුපාඩු කීපයක් තිබෙනවා. ඒ ගැන මම කියන්නට ඕනකම තියෙනවා. මොකද මේ සිදුවීමට කලින් මීට මේ තරම් බරපතල නොවුනත් මීට ආසන්න සිදුවීම් කීපයක් පසුගිය වසර කීපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල්නිවාස ආසන්නයේ මේ ඉඩම් වල සිදු වෙලා තිබෙනවා. සමහරට භාණ්ඩ පැහැර ගැනීමක්, නැත්නම් තර්ජනය කිරීමක්, සමහරට රාත්‍රී කාලයේ වෛද්‍යවරයෙකුගේ රූම් එක ඇතුලේ අනවසර පුද්ගලයෙක් ඉඳලා බය කිරීමක් වගේ දේවල් සිදු වෙලා තිබෙනවා. එතකොට මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයක් මට්ටමින් විසඳන ගන්න ප්‍රශ්න නෙමෙයි. රෝහල් පරිපාලනයේ මැදිහත් වෙලා ඒකට අවශ්‍ය කරන කටයුතු සිදු කළ යුතුයි. නමුත් අපි දකිනවා පසුගිය වසර කීපයක් තුළ මේ වැඩ බලන අධ්‍යක්ෂවරයා රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ සිදුවීම් වර්ධනය වෙලා ඕන කෙනෙකුට මේකට ඇතුල් වෙන්න පුළුවන් තත්වයට මේ තත්ත්වය නිර්මාණලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ අය තමන්ගේ වගකීම හරියට ඉටු කරා නම් මේ තරම් මේ සිදු දුරද ගියන්නේ නැහැ කියලා. ඊළඟට රෝහලේ දැනට ඉන්න ආරක්ෂක සේවා අඩුපාඩු තිබෙනවා. ඔවුන් මේ අපේ ලාල්කාන්ත ඇමතුමා හොඳටම දන්නවා දැන් මේ රෝහල වර්ධනය වීමේදී ඒ ප්‍රදේශය
ඒකේ යම් සුවිශේෂත්වයක් තිබෙනවා. එතකොට ඒ යම් අනවසර පදිංචිකරුවන් නැත්නම් අනවසර නීති විරෝධී ක්‍රියා යම් තැනක වාර්තා වෙනවා නම් ඒකට එරෙහිව කටයුතු කිරීමට සමත් විදිහට රෝහල් ආරක්ෂක සේවාව කාර්යක්ෂම කළ යුතුව තිබුණා. නමුත් ඒක කරලා තිබුණේ නැහැ. විශේෂයෙන් ගත්තොත් මේ රෝහල් පරිපාලනයේ අඩුපාඩුකම් සහ මේ රෝහලේ ආරක්ෂක සේවා අඩුපාඩුකම් පිළිබඳව අපි ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කරන මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන නිලනිවාසවල පහසුකම් සහ ආරක්ෂාවට අදාළ කරන දේවල් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය වගේන් කඩුණුම ඊට කරන බවට කියන්නට කැමතියි. ඉතින් දැන් අපි මේ සියලු දේවල් කරලා මේ ආරක්ෂාව සහතික කරමින් ඉන්න අතරේ තමයි ඊයේ රාත්‍රී 10 මාට පමණ දිවයින පුරා පැය 24ක වැඩ වර්ජනයක් පිළිබඳව අපිට දැනුවත් වෙන්න හම්බ වුණේ. අතරම මේ වැඩ වර්ජනය කැඳවපු වෘත්තීය සමිතිය කලින් කිව්වේ අද උදෑසන 8 වෙනකොට අත්තරම් ගත්තේ නැත්නම් මෙහෙම ඊළඟට උතුරු මැද පළාතේ වර්ජනයක් දියත් කරනවායි කියලා. එහෙමත් කරේ නැත්නම් තමයි තව පැය ගානකට පස්සේ දවසකට පස්සේ රට පුරා වර්ජනයක් දියත් කරනවායි කියලා කිව්වේ. නමුත් ඊයේ හදිසිය දැනගන්න ලැබුණා රාත්‍රී කාලයේදී දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් පැය 24 වර්ජනයක් දියත් කරනවායි කියලා. ඒකෙන් මම හිතනවා මේ වෙනකොට රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. මොකද සමහර රෝගීන් දුර බැහැර ඉඳලා රෝහල් වල සායන වලට ප්‍රතිකාර ගන්න එනකොට නැත්නම් OPD එකට එනකොට එයා සමහර රාත්‍රියේ බස් වල නැගලා ඒවට ඇවිල්ලා තියෙනවා. ඒ අය අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි රජයක් හැටියට මේ සිදුවීම ඉතා බැරෑරුම් ලෙස සලකලා ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් තිබියදීම මේ පැය 24ක වර්ජනයක් මේ විදිහට දියත් කිරීම මම හිතනවා යුක්ති සාගත නෑ කියලා. විශේෂයෙන්ම මේ පුද්ගලයා සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සෙත් ඒ වැඩ වර්ජනය ඕනනම් යලි කැඳවීමේ නැත්නම් නතර කිරීමේ හැකියාව තිබුණා. මොකද අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන කල්පනා කරනා වගේම අපෙන් ප්‍රතිකාර ලබා ගන්න අපට බදු ගෙවලා වැටුප් හැටියට ඒව අපිට ලබා දෙන මේ ජනතාව පිළිබඳවත් අපි සහකම්පණයෙන් කටයුතු කළ යුතුයි. ඒ ජනතාව නිසා තමයි මේ රටක් ඉස්සරහට යන්නේ. ඒ නිසා මම හිතනවා අද වුණත් දැන් වුණත් මේ වැඩ වර්ජනය යලි කැඳවීම නැත්නම් නතර කිරීමේ හැකියාවක් තිබෙනවා. මම කරුණාකර ඉල්ලන්නේ මේ මොහොතේදී මේ කාලය අරගත්තේ වෙන මොකද නිසා නෙවෙයි. මේ රටේ මේ රජයේ රෝහල් වලට පැමිණෙන රෝගී ජනතාව පිළිබඳව කම්පනයක් අපට තිබෙන්නට ඕන කමක් තිබෙනවා. අපි මේ සියලුම වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු මේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් රජයේ මැදිහත් වෙමින් සිටින වෙලාවක මේ වැඩ වර්ජනය තවදුරටත් ඇදගෙන යන එක යුක්ති සහගත නෑ කියන එක මම එයාට කියන්න කැමතියි. අපිත් එක්ක සාකච්ඡා කළ ඕන දෙයක් කරන්නට පුළුවන්. ඔබට දැනෙන්න ඕනේ අපි කරන වැඩවල තිබෙන විශ්වාසනීයත්වය පිළිබඳව. ඒ නිසා මේ වැඩ වර්ජනය නතර කරලා මේ සේවාව අපේ රටේ මහ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ ඉටු කරනවා. බොහොම ස්තුතියි වේලාව ලබා දුන්නට.